ගුඩ් මෝනින් ඔයාලා හැමෝටම. මගේ පුංචි වගාවේ එක දවසක් මම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා කල්පනා කරා. ඉතින් ඒකේ වල් ගලවලත් නැහැ. දැන් මම පැල හිටවලා ඒකෙන් බලදාව අරගෙන මිරිස් පැල කප්පාදු කරලා ඊට යටින් නයි මිරිස් තමයි දාලා තිබ්බේ. ඊට යටින් අවු මිරිසුත් පැලවේගෙන එනවා. ඒවත් මම පැල කලින් පැල කරලා ඒව දාලා තිබ්බේ. ඉතින් නයි මිරිස් පැල ටික කප්පාදු කරලා වල් ගලවලත් නැතුව මම දැන් මේ අද කරන්නේ මිරිස් වලට පොහොර යොදන්න යන්නේ. ඔයගොල්ලෝ බලනවා ඇති මේ පොහොර යොදන මොකද්ද මේ කරන්න යකඩ ඉන්නකින් මොකද්ද මේ හිල් කර කරන්න කියලා. මේ යකඩින්නේ මම පොඩි වලක් හාරගෙන ඒ වලට තමයි මේ පොහොර ටික දාන්නේ. එතකොට ගස් වලට ගහේ කඳටවත් කොහෙටවත් මිරිස් වල මේ මිරිස් ගහේ කොහෙටවත් පොහොර වදින්නේ නැහැ. කෙලින්ම මුල් වලට තමයි වදින්නේ. පොහොර ගෑවුනොත් කඳේ හරි කොහේ හරි කියන්නේ පොහොර ගෑවුනොත් ඒක පොඩ්ඩක් දරා ගන්න අමාරුයි ගහට. ගහ මැරෙන්න බලන උඩ. හේ ගිහිල්ලා මැරෙන්න බලන. ඒ නිසා තමයි මම මේ නාරාසිනින් පොඩි සිදුරක් හාරන වලක් චූටි වලක් හාරලා ඒකට තමයි මිරිස් දාන්න මේ පොහොර දාන චූටි හැන්දකින්. ඉතින් ඒකට තමයි මේ හිමීට වල් ටිකක් තියෙනවා නම් ඒව අයින් කරලා මේ ඔයගොල්ලන්ට පැලපෙන්නේ නැහැ. පැලපෙන්නේ නැත්තේ වල් වැවිලා ඒ තරමටම වල් ගොඩක් වැවිලා තින්නේ. වල් ටික ගලවන වීඩියෝ එකක් මම ගේන්නම්. ඔයගොල්ලෝ බලන්නකෝ ඉතින් මිරිස් වලට පොහොර මම දාන ආකාරය. ඔය අපේ පොන්චි ගොවි මහත්තයා තමයි නලාවක් අරගෙන පිඹ කෑ ගහ ඉන්නේ මගේ වීඩියෝ එක යන ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එයාත් ඉන්නවා සමහර තැන්වල. මේක මගේ නයි මිරිස් පැල 115ක් විතර තියෙන කලින්ම නයි මිරිස් වගාව. මගේ වගාවල් තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් තව තියෙනවා. මේක කලින්ම කරපු වගාව තමයි. දැන් මේක ගොඩාක් කල් අවුරුද්දක් විතර පළ නෙලලා දැන් කප්පාදු කරලා තමයි තියෙන්නේ. මම මේකට යොදන්නේ යූරියා සහ නිල් කැට පොහොර දෙක මිශ්‍ර කරලා තමයි හැන්දකින් චුට්ට යොදන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්නකෝ.
ටීචර් මේ විදියට දාන්න. අපේ ස්කෝල් ටීචර්. මේ ස්කෝල් අපේ ස්කෝල් ටීචර් අනේ මම ෆොටෝ එකක් දාන්න. ස්කෝල් ටීචර්. ඔයගේ ෆොටෝ එකක් දාන්න. ඊට දැක්කේ බලන්න. කොහොමද? මේ මට ඇවිල්ලා